ඇනි බලන්න කැමති හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ Attack on Titan Season 3 දෙවෙනි part එක ගැන. ඉතින් මේ part එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ පොළොවේ යට තියෙන තැනක එරන් හිර කරලා තියෙනවා. ඉතින් මෙතෙන්ට එන හිස්ටෝරියා මෙන්න මේ වෙලාවේ එරන්ට කියනවා දඟලන්න නැතුව ඉන්න කියලා. ඒ වගේම හිස්ටෝරියා එරන්ට කියනවා ඇත්තටම එයාගේ තාත්තා නෙමෙයි මේ හැම දෙයකටම මුල කියලා. හිස්ටෝරියා කියන විදිහට මේ හැම දෙයකටම මුල පාස්ටර් නික් සහ ස්කාර් රෙජිමන්ට් එක කියලා තමයි කියන්නේ. හිස්ටෝරියාගේ තාත්තා වෙන රෝඩ්රිස් මෙන්න මේ වෙලාවේ මෙතෙන්ට එනවා. ඉතින් රෝඩ්රිස් හිස්ටෝරියාවත් එක්කගෙන එරන් ළඟට ගිහිල්ලා හිස්ටෝරියාට කියනවා එරන්ගේ පිටට අත තියන්න කියලා. ඉතින් මෙහෙම අත තියනවත් එක්කම හිස්ටෝරියාට එයාගේ අතීතය මතක් වෙනවා. ඒත් එක්කම හිස්ටෝරියා මෙන්න මේ වෙලාවේ දකිනවා එයාලගේ පවුලේව දකිනවා. ඒ වගේම ටයිටන් කෙනෙක් ෆයිට් කරනවත් දකිනවා. ඒ වගේම එයා දකිනවා එරන් පොඩි කාලේ එයාගේ තාත්තා එරන්ට විදෝ බෙහෙතක් නිසා එරන් ටයිටන් කෙනෙක් වෙනවා. ඉතින් මේ ටයිටන් ඕන එරන් එයාගේම තාත්තව කනවා. අන්න ඒ විදිහට තමයි එරන්ට එයාගේ ටයිටන් බලය හම්බෙලා තියෙන්නේ. ඒ වගේම හිස්ටෝරියාට පේනවා එයාගේම සහෝදරියක් වෙන ෆ්‍රීඩා කියන කෙනා පොඩි කාලේ එයාව හම්බෙන්න ඇවිදින් හිස්ටෝරියාට සෑහෙන ආදරෙන් සලකපු විදිය. මෙන්න මේ වෙලාවේ මේ හීනා අතරින් තවත් දෙයක් පෙන්වනවා. ඒ තමයි එරන්ගේ තාත්තා එරන් මේ දම්වැල් වලින් බැඳලා ඉන්න පළවෙනි ගුහාවට ඇවිදින් ටයිටන් කෙනෙක් බවට පරිවර්තනය වෙලා ෆ්‍රීඩාව විනාශ කරලා එයාගේ ටයිටන් බලය අරන් තියෙනවා. ඉතින් මේ දේවල් දකින්නවත් එක්කම ක්‍රිස්ටාට මෙන්න මේ වෙලාවේ සෑහෙන දුක හිතෙනවා. ක්‍රිස්ටා තාත්තව බදාගෙන අඬනකොට කැනි මේ හරියට එනවා. කැනි මේ වෙලාවේ මෙයාලට කියනවා ස්කාර් රෙජිමන්ට් එක එයාලා ඉන්න තැන හොයාගෙන තියෙනවා. තව ටික වෙලාවකින් එයාලා අනිවාර්යයෙන්ම මෙතනට එයි කියලා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ඩොල් සැකරි නොබල්ස්ව හිර කරලා තියෙනවා. ඉතින් නොබල්ස්ව අනිත් පැත්ත හරවලා තමයි වද දීලා එරන්ලා ඉන්න කොහෙද කියලා අහන්නේ. ඉතින් අපිට පෙන්නනවා පික්සස් මේ වෙලාවේ අර්වින් හම්බෙලා එයාට කියනවා ඩොල් සැකරි නොබෙල්ට සෑහෙන වද දෙනවා වගේම එයා කොහොම හරි එරන් කොහෙද ඉන්නේ කියලා හොයාගනි කියලා. මේ වෙනකොටත් මෙයාලට දැනගන්න හම්බෙලා තියෙනවා මේ හැම දෙයකට මුල වෙන කවුරුත් නෙමෙයි රිස් කියන ෆැමිලි එක කියලා. අර්වින්ට හම්බෙන තොරතුරුත් එක්ක මෙන්න මේ වෙලාවේ අර්වින් ඇතුළු කණ්ඩායම ලෑස්ති වෙනවා එරන් ඉන්න තැනට ගිහිල්ලා එයාව බේරගන්න. ඉතින් එතනින් කට් කරලා අපිට පෙන්නනවා ලීවායි ඇතුළු කණ්ඩායම මේ වෙනකොටත් එරන් හංගලා ඉන්න තැනට යන ගමන් ඉන්නේ. මේ වෙලාවේ ආමෙන් අහනවා ලීවායිගෙන් කවුද අපිට ටවුන් එකෙන් පහර දීලා එරන් ලව අරන් ගියේ කියලා. ඉතින් ලීවායි කැනීටත් එයාලා වගේම කවුරු හරි අනක් කරොත් ඒක කොහොම හරි කරන්න ඕනේ කියන අදහස තියෙනවා. මේ වෙලාවේ ඒක මිකසරක් තියෙනවා කියලා ලීවායි කියනවත් එක්කම අපිට පෙන්නනවා පොඩි ෆ්ලෑෂ් බෑක් එකක්. ඉතින් ඔයාලට මතක ඇති කිඩ්නැපර්ස්ලා වගේක් මිකස වල්ලාගෙන ඉන්නකොට එයාව බේර ගන්න එරන් ආවා. ඒත් එක්කම එරන් මේ වෙලාවේ එක කිඩ්නැපර් කෙනෙක් එරන් අල්ලන් ඉන්නකොට එරන් උදව් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ ආපු අමුතු හයියත් එක්ක මිකසා ඒ කිඩ්නැපර් විනාශ කරලා තියෙනවා. අන්න ඒ වගේ පවර් එකක් තමයි ලීවායිටයි කැනීටයි තියෙන්නේ කියලා ලීවායි මෙන්න මේ වෙලාවේ කියනවා. ඒ වගේම මෙන්න මේ වෙලාවේ කැනීටත් මතක් වෙනවා කැනීගේ සීයා එයාට කියපු කතාව. ඉතින් කැනීගේ සීයා කියන විදිහට ඇකොමන් කියන පවුලෙන් පැවතගෙන යන කට්ටියට සටන් කිරීමේ ලොකු හැකියාවක් වගේම බලයක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ අතීත සිදුවීම් එක අපිට පෙන්වනවා මේ වෙලාවේ වර්තමානයේ ලීවායිලට පුළුවන් වෙලා තියෙනවා එරන්ව හංගලා තියෙන බින්ගේ තියෙන තැන හොයාගන්න. ලීවායිලා මේ වෙලාවේ හොඳ ප්ලෑන් එකක් ගහගෙන තමයි මේක ඇතුළට යන්නේ. ඒ වගේම අපිට පෙන්වනවා මේ බින්ගේ ඇතුලේ මේ වෙනකොටත් කැනීගේ කට්ටිය සූදානම් පිට ඉන්නේ. මොකද එයාලා දන්නවා කොයි වෙලාවෙ හරි එයාලට ඇටැක් එකක් කරනවා කියලා. ඉතින් මේ බින්ගේ ඇතුලේ රෝඩ්රිස් මේ වෙලාවේ හිස්ටෝරියාට කියනවා එයාගේ සහෝදරිය වෙන ෆ්‍රීඩා සම්පූර්ණයෙන්ම විනාශ වුණේ නැහැ කියලා. ඒ වගේම එයාගේ මතකයන් තාමත් එයා ළඟ තියෙනවා කියලා මෙන්න මේ වෙලාවේ රෝඩ්රිස් බෑග් ඇතුලේ පොඩි බොක්ස් එකක් එළියට ගන්නවා. මේ බොක්ස් එකේ තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි ටයිටන් කෙනෙක් බවට පරිවර්තනය කරන්න පුළුවන් ඉන්ජෙක්ෂන් එකක්. ඉතින් රෝඩ්රිස් මේක හිස්ටෝරියාට ඉන්ජෙක්ට් කරන්න තමයි හදන්නේ. ඒත් එක්කම අපිට පෙන්නනවා ලීවායි ඇතුළු කණ්ඩායමට පුළුවන් වෙනවා මේ බින්ගේ ඇතුළට ඇතුල් වෙන්න. ඉතින් මෙයාලා එනවත් එක්කම කැනීලයි ටීම් එක සූදානම් වෙනවා ලීවායිලට පහර දෙන්න. හැබැයි කැනීලයි ටීම් එකට හිතා ගන්නවත් බැරි විදිහට මෙන්න මේ වෙලාවේ ලීවායිලයි ටීම් එක ගන් පවුඩර් පුරවපු බැරල් වගේක් මේ බින්ගේ ඇතුළට එවනවා. ඉතින් මෙහෙම එන බැරල් වලට ශාසර පුළුවන් වෙනවා ප්‍රහාරයක් එල්ල කරලා මෙතන ලොකු බ්ලාස්ට් එකක් ඇති කරන්න. මේ බ්ලාස්ට් එක නිසා මෙතන හැදෙන දුමත් එක්කම ලීවායිලයි ටීම් එකට පුළුවන් වෙනවා කිසිම කරදරයක් නැතුව මේ බින්ගේ ඇතුළට ඇතුල් වෙන්න. ඉතින් මෙහෙම ඇතුල් වෙන ලීවායි සහ මිකාසා ඇතුළු පිරිස මෙන්න මේ වෙලාවේ කැනීගේ ටීම් එක විනාශ කරන්න පටන් ගන්නවා. ඉතින් කැනීල ළඟ තියෙන ODM ගන් වලට බැරි වෙනවා ලීවායි ඇතුළු ටීම් එක පරද්දන්න. මේ ෆයිට් එක මෙහෙම යනවත් එක්කම මෙන්න මේ වෙලාවේ මෙතනට කැනී එනවා. ඒත් එක්කම කැනී සහ ලීවායි මේ වෙලාවේ ෆයිට් කරන්න පටන් ගන්නවා. හැබැයි ලීවායිට පුළුවන් වෙනවා මේ වෙලාවේ කැනීට තුවාල කරන්න. මේගොල්ලෝ මෙතන ෆයිට් කරනකොට අපිට පෙන්නනවා මේ වෙනකොටත් හිස්ටෝරියාගේ තාත්තා ඉක්මනටම එයාට බෙහෙත විදින්න තමයි හදන්නේ. ඉතින් මේ බෙහෙත විද්දට පස්සේ හිස්ටෝරියාට තියෙන එරන්ව කණ්ඩ. එතකොට තමයි එයාට සම්පූර්ණ ටයිටන් බලය ලබා ගන්න පුළුවන් කියලා කියනවා. මොකද හිස්ටෝරියාට තමයි මේ පවර් එක හම්බෙන්න ඕනේ. ඒ වුණාට එරන්ගේ තාත්තා මෙතනට ඇවිදින් ෆ්‍රීඩා විනාශ කරලා එයාගේ ටයිටන් බලය අරගෙන ගියපු නිසා අද ඔයා එරන්ව කාලා එයාගෙන් මේ ටයිටන් බලය අරගන්න කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි මේ රිස් ෆැමිලි එකට අයිති ටයිටන්ට තමයි ෆවුන්ඩර් ටයිටන් කියලා කියන්නේ. ඉතින් මේ ටයිටන්ට පුළුවන් මේ වෝල් එක ඇතුළේ ඉන්න කොලොසන් ටයිටන් වල උනත් පාලනය කරන්න. ඉතින් දැනට කාලයකට කලින් මේ ෆවුන්ඩර් ටයිටන්ගේ බලය යොදාගෙන තමයි මෙයාලා මේ විදිහට කොලොසන් ටයිටන්ලා යූස් කරලා එයාලට ආරක්ෂා වෙන්න වෝල් හදාගෙන තියෙන්නේ. ඉතින් අති සිදුවීම් ටික මෙන්න මේ වෙලාවේ රිස් එයාගේ දුවට කියනකොට මේ හැමදේම කැනී පැත්තක ඉඳන් අහගෙන ඉන්නවා. කැනී මේ වෙලාවේ මෙතනට ඇවිදින් කියනවා එයා මෙයාලා කතා වුණ හැමදේම අහගෙන හිටියේ වගේම මේ ෆවුන්ඩර් ටයිටන්ගේ බලය ගන්න නම් අනිවාර්යයෙන්ම රිස් ෆැමිලි එකේ ලේ තියෙන්න ඕනි කියලා. ඒ වගේම කැනී මේ වෙලාවේ රිස්ගේ කොළ එකෙන් අල්ලලා කියනවා එයාට ඒ පව එක ඕනි කියලා. හැබැයි හිස්ටෝරියා මෙන්න මේ වෙලාවේ මැද්දට ඇවිදින් කැනීව නවත්තන්න හදනවා. මෙන්න මේ දේ නිසා කැනී මේ වෙලාවේ රිස් ඇතහැරලා එරන් ළඟට එනවා. එරන් ළඟට ඇවිදින් මේ වෙලාවේ එරන්ගේ ඔළුවේ පොඩ්ඩක් තුවාල කරනවා. මෙහෙම තුවාල කරාම එයා දන්නවා අනිවාර්යයෙන්ම එරන්ට ලේසියෙන්ම පුළුවන් ටයිටන් කෙනෙක් බවට පරිවර්තනය වෙන්න. මෙන්න මේ නිසා තමයි මේ වෙලාවේ කැනී එරන්ට තුවාල කරන්නේ. මේ හැමදේම රිස් දකින්නවත් එක්කම රිස් ඉක්මනට හිස්ටෝරියාට මේ බෙහෙත ඉන්ජෙක්ට් කරගන්න
ගන්න කියලා කියනවා. මොකද එරන් ටයිටන් කෙනෙක් වෙන්න කලින් හිස්ටෝරියා ටයිටන් කෙනෙක් වෙලා එරන්ව කන්න ඕනේ. හැබැයි අපිට පෙන්නනවා එරන් තාමත් ටයිටන් කෙනෙක් බවට පරිවර්තන වෙන්නේ නැහැ. මේ වෙලාවේ එරන් අඬන හිස්ටෝරියාට කියනවා එයාට ටයිටන් කෙනෙක් වෙලා එයාව කාලා එයාලගේ පව එක ගන්න කියලා. ඒ වගේම මේ හැම මනුෂ්‍ය වර්ගයක්ම බේර ගන්න කියලාත් කියනවා. හැබැයි හිස්ටෝරියා නම් මේ වෙලාවේ වෙන උත්තරයක් තමයි එයාගේ තාත්තට දෙන්නේ. හිස්ටෝරියා මේ වෙලාවේ මේ ඉන්ජෙක්ට් කරන්න දීපු බෙහෙත විසිකලා දානවා. ඒ වගේම කියනවා එයාට ටයිටන් කෙනෙක් වෙලා කාවවත් විනාශ කරන්න එයාට කිසිම ආසාවක් නැහැ කියලා. ඒත් එක්කම හිස්ටෝරියා මෙන්න මේ වෙලාවේ එයාගේ තාත්තා උස්සලා පොළොවේ ගහනවා. එහෙම ගහලා මෙයා කියනවා මනුෂ්‍ය වර්ගයා විනාශ කරන්න එයාට කිසිම උවමනාවක් නැහැ කියලා. ඒත් එක්කම ක්‍රියාත්මක හිස්ටෝරියා මෙන්න මේ වෙලාවේ අතුරත් අරගෙන ගිහිල්ලා එරන් නිදහස් කරන්න හදනවා. හැබැයි එරන් නම් මේ වෙලාවේ කියනවා එයා ටයිටන් කෙනෙක් වෙලා එයාලගේ බලය අරගන්න කියලා. ඒත් එක්කම මේ වෙලාවේ හිස්ටෝරියාගේ තාත්තා ගිහිල්ලා හිස්ටෝරියා විනාශ කරව බෙහෙත මේ වෙලාවේ එයාගේ දිවේ ගාව ගන්නවා. මේ ගාව ගන්නවත් එක්කම මෙන්න මේ වෙලාවේ හිස්ටෝරියාගේ තාත්තා ටයිටන් කෙනෙක් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. මෙහෙම පරිවර්තන වෙනකොට අපිට පෙන්වනවා මේ වෙනකොටත් මේ ක්‍රිස්ටල් උමග ඇතුළේ ඉන්න ලීවායිට කැනිලාගේ කට්ටිය එන්න බැරි වෙන්න දලක් දාලා තියෙනවා. ලීවායිලා එයාලගේ ඊළඟ මූවමන්ට් එක ගන්න හදනවත් එක්කම ලොකු එලියක් මේ බින්ගේ ඇතුළෙන් එනවා. ඉතින් මේ හැම කරදරයක් අස්සෙම එරන්ව බේර ගන්න ගිහිල්ලා ඉන්න හිස්ටෝරියාට තාමත් බැරි වෙලා තියෙනවා එරන්ගේ දම්වැල් ටික ලියන්න. ඒ වගේම හිස්ටෝරියාගේ තාත්තා ටිකෙන් ටික විශාල ටයිටන් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ ටයිටන් සාමාන්‍ය කොලොසන් ටයිටන් කෙනෙකුටත් වඩා සෑහෙන ලොකු ටයිටන් කෙනෙක්. ඉතින් මේ අලුත් ටයිටන් ටිකෙන් ටික වර්ධනය වෙනවත් එක්කම මේ බින්ගේ කැඩෙන්න පටන් ගන්නවා. ලීවයි මේ වෙලාවේ ආමෙන්ටයි මාබල්ටයි අණ කරනවා තුවාලේනා ඉන්න හංජව ඉක්මනට මෙතනින් එළියට අරන් යන්න කියලා. ඒ වගේම හිස්ටෝරියා මේ වෙනකොටත් දඟලනවා කොහොම හරි කරලා එරන්ව මෙතනින් බේර ගන්න. මොකද එයාගේ තාත්තා බැරි වෙලාවත් එරන්ව කෑවොත් ඒ ෆවුන්ඩර් ටයිටන් බලය සම්පූර්ණයෙන්ම එයාගේ තාත්තට යනවා. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා හිස්ටෝරියා හොඳටම දන්නවා. මෙන්න මේ නිසා හිස්ටෝරියා එරන්ව මෙතනින් නිදහස් කරන්න හදනකොටම මෙතනින් එන හුලගත් එක්ක හිස්ටෝරියා විසි වෙලා යනවා. මේ විසි වෙලා යනවත් එක්කම මිකසර පුළුවන් වෙනවා මේ වෙලාවේ හිස්ටෝරියාව බේර ගන්න. ඒ වගේම ලීවයි ජෝන් ඇතුළු කට්ටිය මේ වෙලාවේ මෙතනට ඇවිදින් එරන්ව බේර ගන්නවා. කැනී මේ වෙලාවේ එයාගේ ටීම් එකට කියනවා ඉක්මනටම පණ බේරගෙන මෙතනින් යන්න කියලා. හැබැයි මේ වෙනකොටත් කොටු වෙලා ඉන්න ලීවාගේ පිරිසට කොහෙටවත් යන්න විදියක් නැහැ. ඒත් එක්කම එරන්ට ඕන වෙනවා මේ හැමෝම බේර ගන්න ටයිටන් කෙනෙක් බවට පරිවර්තනය වෙන්න. හැබැයි එරන් හොඳටම දන්නවා ටයිටන් කෙනෙක් බවට පරිවර්තනය වුණාට එයාට තාමත් එයාගේ ටයිටන්ව එයාට ඕන විදිහට හසුරුව ගන්න බෑ කියලා. මෙන්න මේ වෙලාවේ එරන් දකිනවා මේ ළඟ තියෙන පොඩි බොටල් එකක්. ඉතින් මේ බොටල් එකේ ලියලා තියෙනවා ආම ටයිටන් කියලා. ඉතින් මේ වෙලාවේ ෂණිකව ක්‍රියාත්මක කරන එරන් මේ බෝතලේ ආයි කටින් හපලා ටයිටන් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. මේ වෙනකොටත් ආම් ටයිටන්ගේ බලයත් එරන්ට හම්බෙලා තියෙනවා. ඉතින් එරන් කරන්නේ මේ බලයන් ඔක්කොම එකතු කරලා මෙන්න මේ වෙලාවේ මේ හැමෝම ආරක්ෂා කරන්න මෙතන ක්‍රිස්ටල් වෝල් එකක් ඇති කරනවා. ඒ වගේම අපිට පෙන්වනවා මේ වෙනකොටත් චර්ච් එකෙන් එළියට ආමෙන් හංජිවත් අරගෙන ගිහිලා තියෙනවා. ඉතින් මෙයාලා මෙහෙම එළියට යනවත් එක්කම මේ පල්ලිය මෙතනින් කඩාගෙන වැටෙනවා. මේ කඩාගෙන වැටෙනවත් එක්කම මෙයාලා දකිනවා කොලොසන් ටයිටන්ටත් වඩා ලොකු ටයිටන් කෙනෙක් බිම දිගේ බඩගාගෙන වෝල් එක පැත්තට යනවා. ඒත් එක්කම අපිට පෙන්වනවා එරන්ගේ ටයිටන්ගේ අලුත් ක්‍රිස්ටල් ඇබිලිටි එකෙන් එයාට පුළුවන් වෙනවා මෙයාගේ යාළුවෝ ඔක්කොම ටික ආරක්ෂා කරන්න. ඉතින් ලීවයි මේ වෙලාවේ එරන්ට කියනවා මේ අලුත් ඇබිලිටි එකෙන් එයාලට පුළුවන් වෝල් මරියා එක මේ ටයිටන්ගේ පවර් එකෙන් සීල් කරලා දාන්න කියලා. ඉතින් මෙයාලගේ මේ ප්ලෑන් එකට අලුත් බලාපොරොත්තුවක් එරන්ගේ මේ අලුත් පවර් එකෙන් හම්බ වෙනවා. මේ වෙලාවේ එළියට ගිය ආමෙන් මේ බින්ගේ ඇතුලේ ඉන්න අනික් කට්ටියව එළියට ගන්න පටන් ගන්නවා. ඒත් එක්කම මෙයාලා මෙතනින් පිටත් වෙලා යනවත් එක්කම මෙයාලට හම්බ වෙනවා අර්වින් ඇතුළු ස්කල් ටීම් එක. ඉතින් මෙයාලා හදන්නේ කොහොම හරි මේ බඩගාගෙන යන ටයිටන්ව විනාශ කරලා දාන්න. මොකද මේ ටයිටන් වෝල් පැත්තට ගියොත් එයාට පුළුවන් ලේසියෙන්ම මේ වෝල් ඔක්කොම ටික බිඳලා දාන්න. මේ වෙලාවේ අර්වින් ලීවයිට කියනවා මේ ටයිටන් කෙලින්ම යන්නේ ඕවින් ඩිස්ට්‍රික්ට් එකට කියලා. මේ නිසා මෙයාලා ටයිටන්ට කලින්ම ඕවින් ඩිස්ට්‍රික්ට් එක පැත්තට යන්න පිටත් වෙනවා. ඉතින් මෙහෙම යන ගමන් හිස්ටෝරියා මේ වෙලාවේ එයාගේ තාත්තගේ මේ හැසිරීම ගැන මේ හැමෝගෙම සමාවිල්ලනවා. අර්වින් ඇතුළු කණ්ඩායම වගේම ලීවයිගේ කණ්ඩායමත් මේ වෙලාවේ මේ ඩිස්ට්‍රික්ට් එකට ගියාම එයාලගේ අලුත් රෙජින හැටියට හිස්ටෝරියා මේ වෙලාවේ අර්වින්ට කියනවා එයත් අනිවාර්යෙන් මේ බැටල් එකට සම්බන්ධ වෙනවා කියලා. මොකද මේ බැටල් එකට එයා ඩිරෙක්ට් සම්බන්ධ වුණොත් තමයි හැම මිනිහයාගේම විශ්වාසය යාට දිනා ගන්න පුළුවන්. ඉතින් අර්වින් ඇතුළු ස්කල් රෙජිමන්ට් එක මේ වෙලාවේ මේ ටයිටන්ව කොහොම හරි කරලා නවත්තන්න ඕනි කියලා මේ වෙලාවේ ප්ලෑන් එකක් ගහනවා. මේ වෙනකොටත් මේ ලොකු ටයිටන් මේ වෝල් එකට පහර දෙන්න ළඟ ළඟම යන ගමන් ඉන්නේ. මෙන්න මේ නිසා හොඳටම බය වුණ කැප්ටන් කාස්ටන් මෙන්න මේ වෙලාවේ අර්වින්ගෙන් අහනවා මේ ටයිටන් එන්න කලින් කොහොමද මේ මිනිස්සු ඔක්කොම අයින් කරන්න කියලා. ඉතින් හංජි මේ වෙලාවේ මෙයාලට කියනවා එයාලා කොහොම හරි මේ දිස්ත්‍රික්කයේ ඉන්න හැම මිනිස්සයාම මේ දිස්ත්‍රික්කයෙන් අයින් කරලා මේන් වෝල් එක ඇතුළට ගෙනවොත් අනිවාර්යයෙන්ම මේ ටයිටන් මිනිස්සු ගොඩක් ඉන්න නිසා මේන් වෝල් එක පැත්තට හැරෙනවා. එහෙම වුණොත් මේ ටයිටන් අනිවාර්යයෙන්ම මේන් වෝල් එකත් කඩාගෙන මේක ඇතුළට එයි කියලා කියනවා. හැබැයි මෙයාලට මේකට වෙන විසඳුමක් නැති නිසා මෙන්න මේ වෙලාවේ මෙයාලා රෑම ගිහිල්ලා මිනිස්සු හැමෝටම කතා කරලා ටයිටන් කෙනෙක් ළඟ වෙනවා. ඒ නිසා මේන් වෝල් එකට යන්න ලෑස්ති වෙන්න කියලා මෙයාලා ඔක්කොම මේන් වෝල් එක පැත්තට යවනවා. ඉතින් උදේ වෙද්දී මේ ලොකු ටයිටන් දැනටමත් මේ වෝල් එක ළඟටම ඇවිදින් තියෙනවා. ඉතින් මේ වෙලාවේ අනිත් රෙජිමන්ට් වල කට්ටිය මේ ටයිටන්ට වෙඩි තියලා නවත්තන්න උත්සාහ කරනවා. හැබැයි මේ ටයිටන් නවතින පාටක් නම් පේන්නේ නැහැ. ඒත් එක්කම ලීවයි මේ වෙලාවේ මේ වෙඩි තියනවා දැකලා කියනවා එයාලා කොච්චර උත්සාහ කරත් මෙහෙම වෙඩි තියලා නවත්තන්න මේ ටයිටන් වුණා නවත්තන්න බෑ කියලා. එතකොටම හංජි මෙයාට කතා කරලා එයාගේ අලුත් ප්ලෑන් එක කියනවා. ඉතින් හංජි කියනවා මේ වෙඩි පියත් පුරවපු බැරල් එකට එකතු කරලා එයාලට ලොකු ඩැමේජ් එකක් මේ ටයිටන්ට කරන්න පුළුවන් වෙයි කියලා. හිස්ටෝරියා මේ වෙනකොටත් එයාගේ තාත්තා ලොකු ටයිටන් කෙනෙක් වෙලා මේ නගරයට පහර දෙන්න එනවා බලාගෙන ඉන්නේ. මේ වෙලාවේ අර්වින් මෙතනට ඇවිදින් කියනවා එයාට ක්වීන් කෙනෙක් වෙන්න ඕනේ නම් මේ බැටල් එකේ හොඳම කොටස එයාට කරන්න වෙයි කියලා. ඉතින් එයා එහෙම කරොත් තමයි සාමාන්‍ය මිනිස්සු එයා රෙජිනක් විදියට පිළිගන්නේ කියලා මේ වෙලාවේ අර්වින් කියනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙනකොටත් මේ මේන් වෝල් එක ළඟටම ඇවිදින් ඉන්න මේ ටයිටන් කොහොමද
හරි මේ ටයිටන් ඇතිල්ලිලා ආව නිසා මේ ටයිටන්ගේ මූණක් නම් පේන්නේ නැහැ. මෙන්න මේ වෙලාවේ මේ ටයිටන් එයාගේ අත් දෙකම තියලා මේ වෝල් එකෙන් අනිත් පැත්තට යන්න තමයි හදන්නේ. එහෙම යන්න හදනවත් එක්කම ආමෙන් ඇතුළු කණ්ඩායම වෙඩි බෙහෙත් පෙරූ බැරල් වලින් මේ ටයිටන්ට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි මේ දෙන්න ලොකු ඩැමේජ් එකක් මේ ටයිටන්ට කරන්න බැරි වෙනවා. ඒත් එක්කම ක්‍රියාත්මක කරන එරන් මේ වෙලාවේ වෙඩි බෙහෙත් පෙරූ බැරල් ගොඩක් අරගෙන ගිහිල්ලා මේ ටයිටන්ගේ කට ඇතුළට දානවා. මෙහෙම දානවත් එක්කම මෙතන ලොකු පිපිරීමක් ඇති වෙනවා. ඉතින් අපිට පෙන්නනවා මේ ටයිටන් කැලිවට කැඩිලා විසි වෙලා යනවා. මෙහෙම යනවත් එක්කම ක්‍රියාත්මක වෙන ස්කාඩ් රෙජිමන්ට් එක මේ හැම කෑල්ලක්ම විනාශ කරන්න පටන් ගන්නවා. ඉතින් අපිට පෙන්වනවා හිස්ටෝරියත් එයාගේ පාර්ට් එක හොඳටම කරනවා. මේ වෙලාවේ හිස්ටෝරියා දකිනවා එයාගේ තාත්තා හැංගිලා ඉන්න තැන. මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන හිස්ටෝරියා ෂණිකම එයාගේ තාත්තා විනාශ කරලා දානවා. ඉතින් මෙහෙම විනාශ කරනකොටම හිස්ටෝරියා දකිනවා එයාගේ තාත්තගේ අතීත සිදුවීම් කීපයක්. ඉතින් මේ සිදුවීමුත් එක්කම එයාගේ තාත්තා එයාගේ අතින්ම විනාශ වෙනවා. මේ වෙලාවේ හිස්ටෝරියා මෙතන තිබ්බ කරත්තයක් උඩට වැටෙනවා. මේ දේත් එක්කම මිනිස්සුව මෙතනට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිස්සුව අහනවා හිස්ටෝරියාද අවසානට මේ ටයිටන්ව විනාශ කරේ කියලා. ඒත් එක්කම හිස්ටෝරියා මෙන්න මේ වෙලාවේ මේ ජනතාවට කියනවා එයා තමයි මේ ටයිටන් විනාශ කරේ වගේම එයා තමයි ඊළඟ රෙජින බවට පත් වෙන්න සුදුසුම කෙනා කියලා. ඉතින් එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොටත් හොඳටම තුවාල වෙලා ඉන කැණීව. ඉතින් කැණීට මතක් වෙනවා එයාගේ තරුණ කාලේ එයා වගේම කට්ටියක් එයා එකතු කරා කියලා. මෙහෙම මතක් වෙනවත් එක්කම අපිට පෙන්නනවා මේ වෙනකොටත් ලීවායිට පුළුවන් වෙනවා කැණීවත් අරන් කොට ගන්න. ඒ විතරක් නෙමෙයි ලීවායි දකිනවා මේ වෙනකොටත් කැණී ළඟ ටයිටන් කෙනෙක් විදිහට මාරු කරන්න පුළුවන් එන්නතත් තියෙන පෙට්ටියක් තියෙනවා. ඒත් එක්ක මෙතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොටත් හිස්ටෝරියාව රෙජිනක් විදිහට පිළිගන්න හැම කටයුත්තක්ම සූදානම් කරලා තියෙනවා. නගරයේ දේවල් එහෙම වෙනකොට ලීවායි කැණී යටත් කරගත්ත නිසා කැණී මේ වෙලාවේ එයාගේ පරණ සිදුවීම් කීපයක් මතක් කරනවා. ඉතින් මේ වෙලාවේ කැණීට මතක් වෙනවා එයාට පළවෙනි වතාවට යූරි කියන රජතුමාව හම්බෙච්ච විදිය. ඉතින් යූරි කියලා කියන්නේ රජ පෙළපතෙන් එන ෆවුන්ඩර් ටයිටන්ව හසුරවපු කෙනා. හැබැයි කැණී මේ කිසි දෙයක් දන්නේ නැති නිසා මුලින්ම යූරි ටයිටන් කෙනෙක් බවට පරිවර්තනය වෙලා කැණීව අල්ලගෙන ඉන්නවා. ඉතින් කැණීගේ ප්‍රහාරයක් නිසා මේ වෙලාවේ යූරිට තුවාලත් වෙනවා. හැබැයි යූරි මේ වෙලාවේ කැණී කියන්නේ ඇක්වමන් පෙළපතෙන් එන කෙනෙක් කියලා දැනගෙන මේ වෙලාවේ කැණීට එයත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. ඒ වගේම කැණීට කියනවා එයාලත් එක්ක එකතු වෙලා රජතුමා ආරක්ෂා කරන වගකීම බාර ගන්න කියලා. ඉතින් මේ පත්වීමත් එක්කම කැණී මේ වෙලාවේ එයාගේ සහෝදරියව හම්බෙන්න යනවා. ඉතින් මේ ගිහිල්ලා බලනකොට මෙයාගේ සහෝදරි මිය ගිහිල්ලා කියලා කැණී දැනගන්නවා. ඒ වගේම කැණී දකිනවා මෙයාගේ සහෝදරිගේ පුතා දවස් ගානක ඉඳන් කාලා නැතුව එයාගේ අම්මගේ මලසිරු ළඟ ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ පුතා වෙන කවුරුත් නෙමෙයි ලීවායි. ඉතින් කැණී ලීවායි වරන් ගිහිල්ලා මේ වෙලාවේ කණ්ඩ දෙනවා. ඒ වගේම ලීවායිට සරන් ක්‍රම ප්‍රවාහ පුරුදු කරනවා. මේ දේවලුත් එක්ක ටික ටික ලොකු වෙන ලීවායි එයාටම එයා ආරක්ෂා කරන්න පුළුවන් තත්යකට එද්දී කැණී එයාව දාලා යනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා රීස් ෆැමිලි එක ආරක්ෂා කරන්න මේ වෙලාවේ කැණී බැඳිලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි කැණී එයා වගේම ටීම් එකකුත් හදා ගන්නවා. ඉතින් ඒ අතීත සිදුවීම් එක්ක මෙන්න මේ වර්තමානයේ කැණී ලීවායිට එයා ළඟ තිබ්බ බොක්ස් එක දීලා එයාට ඕන වුණා වගේ තවත් පවර්ෆුල් කෙනෙක් වෙන්න කියලා කියනවා. එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොටත් හිස්ටෝරියාව රැජින විදිහට ඔටුළු පනන්දන උත්සවය සාර්ථකව යනවා. ඉතින් හිස්ටෝරියා රැජින වෙනවත් එක්කම මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවකුත් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට පෙන්නනවා හිස්ටෝරියා එයාගේ ආත්ම විශ්වාසය තවත් වැඩි කරගන්න කියලා මේ වෙලාවේ දුවගෙන ගිහිල්ලා ලීවායිට අතින් පහරක් ගහනවා. ඉතින් මෙහෙම ගහනවත් එක්කම මෙයාගේ යාළුවෝ ඔක්කොම පුදුම වෙනවා. මොකද ලීවායිට කවුරුත් අතක් උස්සලා නැහැ. හැබැයි ලීවායි මේ වෙලාවේ hina වෙලා කියනවා එයාලා කරපු හැම උදව්වකටම ස්තුතියි කියලා. ඒත් එක්ක මෙතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙනකොටත් බිම වැටලා ඉන්න ආම් ටයිටන්. ඇත්තට මේ ආම් ටයිටන් බිම වැටලා ඉන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි බීස්ට් ටයිටන් එක ෆයිටින් ට්‍රේනින් එකක් ගිහිලා තියෙනවා. මේ වෙලාවේ බීස්ට් ටයිටන්ගෙන් එළියට එන කෙනා බර්ටෝල්ටයි රයිනටයි කියනවා ඊළඟ ෆයිට් එකට ඉක්මනටම කට්ටිය සූදානම් වෙන්න ඕනි කියලා. ඉතින් මෙහෙම කියනවත් එක්ක මේ පාර්ට් එක මෙතනින් ඉවර වෙනවා. අපි බලමු ඊළඟ පාර්ට් එකේ කවුද මේ බීස්ට් ටයිටන් මේ විදිහට ඉන්නේ කියලා වගේම ඊළඟට මොන වගේ ෆයිට් එකක් වෙයිද කියලා. ඉතින් ඊළඟ පාර්ට් එකෙන් හම් වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.